සමහර විට ඔයාලට මේ කාලේ දැනෙලා ඇති දන්න කෙන හැමෝගෙන්ම අයින් වෙලා කවුරුත් නැති තැනකට යන්න ඕනි කියලා. මිනිසුත් එක්ක හිටිය ඇති ඔක්කොගෙන්ම අයින් වෙන්න ඕනි වගේ දෙයක් හිතලා ඇති. හැබැයි ගොඩක් වෙලාවට ඔයාලට මේ අයින් වෙන්න ඕනි වෙලා තියෙන්නේ ඔයාලා වටේ ඉන්න පුද්ගලයන්ගෙන් නෙමෙයි. ඒ අය වෙනුවෙන් ඔයාලා ප්ලේ කරන සෝෂල් රෝල්ස් එහෙම නැත්නම් සමාජ භූමිකා වලින් වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපි හැමෝටම එක එක විදිහේ සෝෂල් රෝල්ස් එහෙම නැත්නම් සමාජ භූමිකාවන් තියෙනවා. පාර්ට්නර් කෙනෙක් විදිහට, ළමයි විදිහට, දෙමව්පියෝ විදිහට, රැකියාව කරන තැන සේවකයෙක් විදිහට අපි එක එක විදිහේ සමාජ භූමිකාවන් ප්ලේ කරනවා. එතකොට මේවත් එක්ක අපිට එක එක විදිහේ වගකීම් සහ යුතුකම් කොටසකුත් හම්බෙනවා. ඉතින් එක පුද්ගලයෙක්ට එක සමාජ භූමිකාවක් නෙමෙයි තියෙන්නේ. ඒ අවස්ථාව අනුව භූමිකාවන් කීපයක්ම හැඩල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ මේ වගකීම් යුතුකම් ඇදගෙන දිගින් දිගට යන්න වෙනකොට ළඟ දවසකදී මේ වගේ වෙනසක් වෙනවා වගේ පේන්නේ නැත්නම් අපිට කායිකව වගේම මානසිකව ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන්. එතකොට තමයි මේ ඔකගෙන්ම අයින් වුණා නම් හොඳයි වගේ කියලා හැඟීමක් එන්නේ. සමහර විට අපි අකමැති දේවල් කරන්න වෙලා ඇති, ඕනමට වැඩි වගකීම් පැවරිලා ඇති. ඉතින් මේ වගේ වෙනකොට තමයි ඔක්කොම දමලා ගහලා අයින් වෙන්න හිතෙන්නේ. මේ වගේ වෙලාවට අපි ෆිසිකලි හැමෝගෙන්ම අයින් වුණොත් එතන යම් සහනයක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව මේක කරන එක ලේසි නැහැ. ඒ වගේම මෙතන වැදගත්ම දේ තමයි මේ වගේ සහනයක් ලබා ගන්න හැමෝගෙන්ම අයින් වෙන එක කරන්න අවශ්‍යත් නැහැ. මොකද මම කලින් කිව්වා වගේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි වටේ ඉන්න අයගෙන් නෙමෙයි, එයාලා වෙනුවෙන් අපි කරන දේවල් වලයි ගැටලුව තියෙන්නේ. එහෙමනම් අපි අනිත් අය වෙනුවෙන් කරන දේවල් වල, ඒ කියන්නේ අපේ සමාජ භූමිකාවන් වල යම් යම් වෙනස්කම් සිදු කරගත්තොත් අපිට ජීවිතේ ගොඩක් හොඳ වෙනසක් අත්දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ වගේ හැමෝගෙන්ම අයින් වෙන්න ඕනි කියලා දැනෙන වෙලාවට ටිකක් කල්පනා කරලා බලන්න Tamanට ලොකු වෙහසක් ඇවිල්ලා තියෙන්නේ මොන වගේ වගකීම් වලින්ද කියලා. සමහර විට දෙමව්පිය විදිහට ළමයි වෙනුවෙන් කරන දේවල් වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්, පාර්ට්නර් කෙනෙක් විදිහට තමන්ගේ හස්බන්ඩ්ට වයිෆ්ට කරන දේවල් වල වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අයගෙන් Tamanට වඩා ලේසියෙන් කතා කරන්න පුළුවන් කවුද කියලා තෝරගන්න. අපි හිතමු ඔෆිස් එකෙත් යම් ගැටලු ටිකක් තියෙනවා. ඒ වගේම ගෙදරත් ලොකු සහනයක් නෑ වගේ. හැබැයි ඔෆිස් එකේ දේවල් ගැන බොස් හරි කවුරු හරි අදාළ කෙනා එක්ක කතා කරනවට වැඩිය තමන්ගේ පාර්ට්නර් එක්ක කතා කරලා මේ ගෙදර සිටුේෂන් එක හොඳ කරගන්න එක ලේසි නම් එහෙනම් එයාත් එක්ක දෙන්නටම නිදහස් වෙලාවක ටිකක් මේ ගැන කතා කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු අපි පාර්ට්නර් එක්ක කතා කරනවා කියලා. එතකොට එයාට කියන්න පුළුවන් ගෙදර ඔක්කොම ටික මම කරගෙන යනවා වගේ මට දැනෙන්නේ. මොන හරි අඩුපාඩුවක් වුණත් මමමයි බලන ගේන්නේ. ඊට වැඩිය ඔයත් මේවට සම්බන්ධ වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මෙන්න මේ වගේ බොහොම පොඩි දෙයකින් පටන් ගන්න. මේ පොඩි දේවල් වලින් උනත් ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා ඔයාලට තේරෙයි. අපිට මේ ඔක්කොම අවුල් වගේ දැනෙන වෙලාවට හිතෙන්නේ අනිත් අයට මේවා කිව්වට වැඩකුත් නෑ. යාලා තේරුම් ගන්නෙත් නැහැ. කිසි දෙයක් වෙනස් වෙන එකක් නෑ ඔය වගේ දේවල්. හැබැයි ඇත්තටම ගත්තොත් අපි වටේ ඉන්න අයත් එයාලගේ ලෝකවල හිර වෙලා එයාලට තියෙන වගකීම් කොහොම හරි ඇදගෙන යන්න හදනවා. කවුරුත් මේ ගැන කතා කරන්න ඉස්සර වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දැනෙන වෙලාවට හිත ඉන්න එපා. Tamanට කතා කරන්න පුළුවන් පහසුම කෙනා එක්ක කතා කරලා ඒ අදාළ සම්බන්ධය වෙනස් කරගන්න පුළුවන් දේවල් වෙනස් කරගන්න. එතකොට ඔයාලට සමහර විට පුදුමත් හිතෙයි. මොකද කතා කරපු ගමන ලොකු සහනයක් සැනසීමක් දැනෙන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වුණාට වැඩිය අනිත් කෙනාගෙන් හොඳ සපෝට් එකක් ලැබෙන්න පුළුවන්. එතකොට බොහොම පොඩි දෙයකින් ජීවිතේ ගොඩක් හොඳ වෙනසක් කරගන්න පුළුවන් වේවි. එහෙනම් තව මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.